අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අදත් මගේ YouTube channel එකෙන් ඔබට වැදගත් වෙන වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වුණා. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ වෙනකොට ශ්‍රී ලංකා ගුරු සේවයේ දෙවන කාර්යක්ෂමතා කඩීම සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවලා තියෙනවා. ඒ වගේම පිරිවෙන් ගුරුවරුන්ටත් මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ලබා දීලා තිබෙනවා. හැම විශාල පිරිසකින් මට ලැබුණු ඉල්ලීමක් අනුව මේකට පොඩි වීඩියෝ එකක් කරලා දාන්න හිතුණා. ඉතින් මේ පිළිබඳව මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද ස්කිප් කරන්න එපා. හැමදේම වැදගත් වෙනවා. ඔබට කොහොමද මේ මාර්ගගතව අයදුම්පත් යොමු කරන්නේ කියන එක පිළිබඳව මේ සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් පැන නගුණා ගුරුවරුන්ට. ඒ නිසා මම මේ වීඩියෝ එක ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ඇප්ලිකේෂන් කියන මෙනු ටැබ් එක හරහා පුළුවන් ඔබට කාර්යක්ෂමතා කඩීම සඳහා මාර්ගගතව අයදුම් කරන්න. ඉතින් මම මේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ විදිහට ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. පළමුවෙන්ම මේ ලින්ක් එකේ ගියාම මෙන්න මේ වගේ කවුලුවකට තමයි ඔබ අරගෙන යන්නේ. මේ විදිහට මේක පහළට ප්‍රගමන් කරන්න පුළුවන්. මේකේ පහළම තියෙනවා මෙන්න මෙතන මේ තියෙන මෙන්න මේ ටික මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ. පරිවර්තනාචාරී සේවයෙන් තමයි ගැටලු ගොඩක් ආවේ මේ පද්ධතියට යන්න බෑ කියන එක පිළිබඳව. ඒ නිසා මම ඔබට ඉදිරිපත් කරන්නම් කොහොමද මේ අයදුම්පත් අපි යොමු කරන්න කියලා. ඉතින් මේක ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකින් ගියාමයි මොබයිල් ෆෝන් එකකින් ගියාමයි පොඩි වෙනසක් තියෙනවා. මොබයිල් ෆෝන් එකකින් යන අයට මම හිතන්නේ චූටි ගැටලුවක් ඇති වෙන්න ඇති. ඒකත් අපි මේ අවස්ථාවේ විසඳ ගමු. දැන් මේ තියෙන ඩෙස්ක්ටොප් එකෙන් යනකොට තියෙන ආකාරය දැන් ඕකේ මොබයිල් version එක ආපුවම මෙන්න මේ විදිහට තමයි අපිට ඕක පෙන්වන්නේ. මෙන්න මේ ආකාරයට. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මෙතන ඇදුම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ගුරුවරු ගොඩක් මගෙන් ඇහුවා. එතකොට අපිට මෙන්න මේ කවුලුව විතරයි මෙතන පේන්න තියෙන්නේ. මෙන්න මේ ටික විතරයි අපිට පේන්න තියෙන්නේ. එතනින් එහාට මොනවත් නැහැ. මෙතන ප්‍රී කියලා දීලා තියෙනවා. හරි අපි බලමු. එතකොට ඒ වගේ අවස්ථාවකදී මොබයිල් ෆෝන් එකකින් යනවා නම් අපි පොඩ්ඩක් මේක මෙහාට මේ ඩ්‍රැග් කරන්න වෙනවා. මේක ඉදිරියට මෙහෙම ඉදිරියට මේක ඩ්‍රැග් කරන්න. හරි. එතකොට මෙහෙම ඩ්‍රැග් කරනකොට මෙන්න මෙතන අර ඔප්ෂන් ටික ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ටික බලා ගන්න පුළුවන්. හරි. මම මෙතන නම් මොබයිල් version එකෙන් කරා නම් එතකොට ඒක මම හිතන්නේ ලේසි වෙයි. හරි. අපි බලමු මෙතනින් ඉදිරියට කොහොමද මේක කරන්න කියලා. දැන් මෙතන තියෙනවා ඔප්ෂන් 3ක් අපිට තෝරගන්න පුළුවන්. මේ හැම එකක්ම බලන්න ස්කිප් කරන්න එපා. මෙතන තියෙනවා මෙන්න මේ ආකාරයට හරි එකක් තියෙනවා ගැසට් එක instructions සහ apply කියන tab 3. අපි මේ tab 3 පොඩ්ඩක් වෙන වෙනම බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ගැසට් කියන එක අපි බලමු. මේ second DB එක ගැන තමයි මේ විස්තර තියෙන්නේ. මම හිතන්නේ first DB එක ඊයෙන් ඉවර වුණා application කැඳවලා. ඒ නිසා මෙතන මම second DB එකට සම්බන්ධව තමයි ඔබට මේ වීඩියෝ එක ගෙන එන්නේ. හරි. අපි බලමු ගැසට් එක. right. ගැසට් එකට අපි යනවා. ගැසට් එකේ මේ වගේ පොඩි තොරතුරු ටිකක් තියෙනවා. මෙතන එතන තියෙන්නේ ගුරු සේවය දායක සඳහා දෙවෙනි කාර්යක්ෂමතා කඩඉම. හරි මේකේ right ගැසට් එක බලමු අපි. හරි ගැසට් එකේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ ටික
තමයි ඔබට වැදගත් වෙන්නේ. මේක හොඳට කියවන්න ගැසට් එක. හරි. ගැසට් එක හොඳට කියවන්න. ගැසට් එක කියවන්න නැතුව ඇප්ලයි කරන්න යන්න එපා. ගැටලු මතුවෙයි. එහෙම වුණොත් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හරි. හරි. එතකොට මෙතන තියෙනවා මූලික තොරතුරු ටික ගුරු සේවා ව්‍යවස්ථාවේ 2493න් 61 සහ 2269 දින ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාල් ජාති විශේෂ ගැසට් පත්‍රය මගින් පළ කර ඇති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ සිව්වන සංශෝධනයේ විධිවිධානට අනුකූලව දෙවන කාර්යක්ෂමතා කඩින් විභාගයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2020 සැප්තැම්බර් මාස පවත්වනු ලබන මාසයේ 2020 සැප්තැම්බර් තමයි විභාගය තියෙන්නේ. ඒ ටික ඒ විස්තරය කියවන්න හොඳට. හරි ඊළඟට මෙන්න මෙතන ගොඩක් අයට තියෙන ගැටලුවක් වුණා විභාග ගාස්තු. එතකොට මේ ගුරු සේවය සඳහා කාර්යක්ෂමතා කඩයිම විභාගයක් විදිහට පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුව මගින් පළවෙනි වතාවට. ඒ නිසා මේ අවස්ථාවේදී විභාග ගාස්තුවක් අය වෙන්නේ නැහැ. හරි විභාග ගාස්තුවක් අය වෙන්නේ නැහැ. ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි විභාගයට පෙනෙන්න තියෙන්නේ. අයදුම්පත් යොමු කිරීම මාර්ගගත මෙන්න මේ ටික හොඳට කියව ගන්න. හරි අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ටික බලන්න. හරි. මාර්ගගත ඔන්ලයින් විභාග අයදුම්පත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතුයි. ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි අයදුම්කරු විසින් මාර්ගගතව යොමු කරන ලද මුදු පිටපත වළංගු අයදුම්පතක් බවට දෙපාර්තමේන්තුව විසින් බාර ගන්නා ලද බව, බාර නොගන්නා ලද බව, පද්ධතියට ප්‍රවේශ වීමට භාවිතා කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දැනුම් දෙනු ලැබේ. හරි. එතකොට ඔබගේ අයදුම්පත පිළිගත්තද එහෙම නැත්නම් රිජෙක්ට් වුණාද කියන එක පිළිබඳව ඔබ මේ මාර්ගගත අයදුම්පත් පුරවනකොට පාවිච්චි කරපු දුරකථන අංකයෙන් සහ ඊමේල් මගින් තමයි ඔබට දැනුම් දෙන්නේ. ඒ නිසා වළංගු ඔබ ළඟ තියෙන නිවැරදි දුරකථන අංකය යොමු කරන්න. ඒ වගේම වළංගු නැත්නම් ඇක්ටිව් වෙලා තියෙන ඊමේල් එකක් ඇතුළත් කරන්න අමතක කරන්න එපා. ඒක නිවැරදිව ඇතුළත් කරගන්න. හරි සම්පූර්ණ කිරීමට පෙර විභාගය සඳහා අයදුම් කිරීම වෙනුවෙන් සකසා ඇති උපදේශ පත්‍රිකාව බාගත කරගන්න. අයදුම්පත් පිරීමේදී උපදේශ නිවැරදිව පිළිපදින්න ඕනේ. ඒ ටික තියෙනවා. ඊළඟට මේක ඔක්කොම කියව ගන්න. දැන් කාලයක් නැති නිසා මේක මම මෙහෙම යන්නම්. විභාග පටිපාටිය මෙතන තියෙනවා. ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳව ගැසට් එක පුළුවන් නම් print එකක් ගන්න. print එකක් අරගෙන මෙන්න මේ විදිහට තමයි විභාග පටිපාටිය තියෙන්නේ. හරිද? ඒකේ තියෙනවා පළවෙනි පත්‍රයේ බහුවර්ණ කාලය පැයයි ලකුණු 40යි. දෙවෙනි පත්‍රය ව්‍යුහගත ප්‍රශ්න හෝ අර්ධ ව්‍යුහගත ප්‍රශ්න පැය 2යි ලකුණු 60යි. එතකොට ලකුණු 100යි. පැය 3ක කාලයකදී ඔබට මේ විභාගයට පෙනී ඉන්න වෙනවා. හරිද? ඊළඟට ඉතාමත්ම වැදගත් මෙන්න මේ විෂය නිර්දේශය. හරි? විෂය නිර්දේශය මේ පිළිබඳව අහලා තිබුණා ගොඩක් අය. විෂය නිර්දේශයේදී පළවෙනි කාර්යක්ෂමතා කඩීම හරි. හරි එතකොට මෙන්න මෙතන තියෙනවා මේක කියව ගන්න අධ්‍යාපන වේදී උපාය සුසුකම් මත දෙවන පන්තියේ දෙක ශ්‍රේණියට ඍජුවම බඳවාගත් ගුරුවරුන් හැර ඉහත සේවාවන් වල දෙක පන්තියේ දෙක ශ්‍රේණියට උසස් කරන ලද අනෙකුත් ගුරුවරුන් දෙක ශ්‍රේණියට උසස් වීම ලබා වසර 4ක් ගත වීමට පෙර දෙවන කාර්යක්ෂමතා කඩයිම් විභාගය සම්පූර්ණ කළ යුතුය. ඒ කියන්නේ ඔබ දෙකේ ශ්‍රේණියටපත් වෙලා වසර 4ක් ගත වීමට පෙර ඒ කියන්නේ අවුරුදු 4 තුල මේ විභාගයේ සමත් විය යුතුමයි. එහෙම නැත්නම් ඔබගේ උසස් වීම එතනින් එහාට යන්නේ නැති වෙයි. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න කල් දාන්න එපා. ලැබුණ පළවෙනි අවස්ථාවේදීම විභාගයට පෙනී ඉන්න. රයිට්. එතකොට ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. රයිට් මෙතන දිස්ත්‍රික්ක ටික තියෙනවා. ඔබට විභාගයට පෙනී ඉන්න පුළුවන්. ඒ ටික කියව ගන්න. ඒ ටික කියවගෙන වැඩේට බහින්න. රයිට්. වැඩේට බහින්න ඉස්සෙල්ලා පොඩි වැඩක් තියෙනවා තව කරන්න. මොකද්ද මේ ඔබගේ පත්වීම් ලිපිය සහ දෙකේ ශ්‍රේණියට උසස් වෙච්ච ලිපිය ඒ ලියුම් දෙක ළඟ තියාගන්න. එතකොට දෙකේ
පත්වීම් දිනය සහ පත්වීම ස්ථීර කරපු දින ටික ලියලා තියාගන්න. ඊළඟට දෙකේ දෙක ශ්‍රේණියට උසස් වීම ලැබපු දිනේ ලියලා තියාගන්න. නැත්නම් ඔන්ලයින් පුරවනකොට වෙලා යන්න පුළුවන්. එතකොට ඒ දින ටික තියෙනවා නම් ඔබට පහසුවෙන්ම ඒ data ටික එන්ටර් කරගන්න පුළුවන්. හරි. ඊළඟට ඉන්ස්ට්‍රක්ෂන් එකක් කියව ගන්න. ඒකේ ගොඩක් තියෙන්නේ මේ මාර්ගගත ඔන්ලයින් අඳුම්පත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සම්පූර්ණ කළ යුතුයි. ඉංග්‍රීසියෙන් පමණක් සම්පූර්ණ කරන්න. විභාගයේ සම්බන්ධව සිදු කරන ලබන සියලුම දැනුම් දීම් SMS මගින් එවන බැවින් ආදුම්කරු වෙත එම තොරතුරු ලබා ගත හැකි ජාන්ගම දුරකථන අංකයක් යෙදිය යුතුයි. කියන්නේ විභාගයේ පැවැත්වෙන කාලය මොන හරි වෙනසක් වෙනවා නම් ඒ හැම දෙයක්ම SMS මගින් තමයි දැනුවත් වෙන්නේ. ඒ නිසා නිතරම හෙවිල්ලින් ඉන්න ඔබට ලැබෙන SMS පිළිබඳව ඒවා මගේ හැරුණොත් සමහරට විභාගයේ ඔබේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එක් අයදුම්කරුවෙකු හට ඉදිරිපත් කළ හැකි වන්නේ එක් අයදුම්පතක් පමණි. ඒක සාමාන්‍යයි. මාර්ගගත පද්ධතියේ ප්‍රවේශ වීම ලොගින් වීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව ඇතුළත් කරන්න. කියන්නේ ID එක හරියටම ඇතුළත් කරන්න වරදින්න පුළුවන්. ඇතුළත් කරලා එකපාරටම එන්ටර් කරන්න යන්න එපා. දෙතුන් පාරක්ම බලන්න ඔබ එන්ටර් කරපු අයදුම්පත් මේ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිද කියන එක. වැරදිලා හරි මෙන්න මේ වගේ සලකුණු ඔබ අතින් එන්ටර් වෙන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න දෙන්න. හරි. ඊළඟ විභාග ගාස්තු ගෙවීමේදී නිවේදනය සඳහන් විභාග ගාස්තු කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද අපි විභාග ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස්. එතකොට මේක ප්‍රී තමයි අපිට මේ සැරේ පෙනී ඉන්න chance එක දීලා තියෙන්නේ. හරි. ඒ නිසා විභාග ගාස්තු කියන එක ගැටලුව අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ පිළිබඳව ඒ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන විභාග ගාස්තු පිළිබඳව. ඉතින් මේ පිළිබඳව විමසීම් ඕනනම් විමසීම් කරන්න කියලා දුරකථන අංක ටිකක් දීලා දිනවා. මම නම් හිතන්නේ මේ අංක වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. හරි. එහෙනම් ඒකත් පොඩ්ඩක් බලන්න. අනිත් අයදුම්පත් බාර ගන්න අවසාන පැයට මුදු පිටපත් සඳහන් තොරතුරු නිවැරදි තොරතුරු බවට සලකා ඉදිරි කාලෙදී කටයුතු කරනවා. ඒ කියන්නේ අයදුම්පත් බාර ඔබට අවශ්‍ය මේ ඒකේ වෙනස්කම් කරන්න පුළුවන්. නමුත් අපි හිතමු හෙට තමයි අවසන් දිනේ කියලා. එතකොට හෙට අවසන් වෙන්න කාලය පැයක් තියලා ඔබ විසින් ඉදිරිපත් කරපු පිටපත තමයි විභාග දෙපාර්තමේන්තුවෙන් පිළිගන්නේ. එතකොට ඊට පස්සේ කරන වෙනස්කම් පිළිගන්නේ නැහැ. වෙනස්කම් කරන්න බෑ. ඊළඟට මෙතන පොදු පද්ධතියට ප්‍රවේශ වීම පිළිබඳව තියෙන තාක්ෂණික උපදෙස් ටිකක් ඒවත් කියවන්න doiners.lk. හරි. ඒක තමයි විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. එතකොට මේකට පිවිසලා ඔබට පුළුවන්. මම ලින්ක් එක එවලා තියෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ලින්ක් එකෙන්ම මාර්ගගත පද්ධතියට ප්‍රවේශ වෙන්න. එතකොට මෙන්න මේ ලින්ක් එකක් මෙතනක් දාලා තියෙනවා. මේකිනුත් යන්න පුළුවන්. මම දීලා තියෙන ලින්ක් එකෙන් යන්න. ඒතකොට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කෙලින්ම ඒ පිටුවට ඔබට ලොග් වෙන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් අපි වැඩේට පහින් මෙතන තියෙන මේ ඔන්ලයින් ඇප්ලයි කරන විදිහ මේකත් කියව ගන්න. මගේ වීඩියෝ එකට අමතරව. ඒතකොට ඔබට පහසුවක් දැනෙන්න. හරි. අපි දැන් යනවා ඇප්ලයි. දැන් අපි ඇප්ලයි කරන්න යන්නේ විභාගෙට. හරි. එතකොට මෙන්න මෙතන පොඩි කවුලුවක් එනවා. ලොගින් එකක්. අපි මේ ලොගින් එක හරියට පුරව ගන්න ඕනේ. බලමු අපි ලොගින් එක කොහොමද කරන්නේ කියලා. රයිට්. මෙතන NIC එක ඔබගේ NIC එක දාන්න මෙතන. මම අර කිව්වා වගේ නිවැරදිව. රයිට්. NIC එක දැම්මා. right. මෙතන දාන්න ඔබගේ මොබයිල් එක.
right ඊළඟට email address එක හරි ටෙලිෆෝන් නම්බර් එක නැවත වතාවක් බලන්න හරිද කියලා මෙතන agree වෙන්න I am not robot ඒකට ටික් එකක් දාන්න ඒ ටික් දෙකම දාන්න next කරන්න right එතකොට ඔබ ඇතුළත් කරපු ඔබගේ දුරකථන අංකයට එන OTP එකක් ඒ OTP එක හරියටම බලලා මෙතෙන්ට දෙන්න right OTP එක දුන්නාට පස්සේ මෙතන ඔබට තියෙනවා submit කරන්න බටන් එකක් මෙන්න මේ බටන් එක ඒ බටන් එකෙන් submit කරන්න right ඊළඟට හරි දැන් ඔයගොල්ලන්ගේ identity එක දැන් මම අයදුම් කරේ මගේ identity එක මෙන්න තියෙනවා හරි මේ තියෙන identity card number එක එතකොට ඒ identity හරියද කියලා බලන්න identity හරියද කියලා හරියටම බලා ගන්න ඊළඟට ඔයාලට මේ මාර්ගගත පද්ධතියට ප්‍රවේශ වෙන්න දැන් අවසර දීලා තියෙන්නේ right ඒකේ උඩම බලන්න මෙන්න මේ වගේ කැටගරි තුනක් තියෙනවා මෙන්න මේ කැටගරි තුන යටතේ තමයි ඔබ තොරතුරු ඉදිරිපත් කළ යුත්තේ පළවෙනි එක තමයි medium town service province zone ඒ කියන්නේ මුල් ටික ඊළඟට personal information සහ information ටික ඊළඟට service detail personal කියන්නේ පෞද්ගලික තොරතුරු service detail කියන්නේ රැකියාව පිළිබඳ තොරතුරු right මෙතන එතකොට the medium of language through which the officers is the examination ඔබ විභාගයට ඉදිරිපත් වෙන මාධ්‍ය අහන්නේ එතකොට මාධ්‍ය දාන්න සිංහලද දෙමළද ඉංග්‍රීසිද කියන එක අපි සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වෙන නිසා සිංහල කියන එක දාන්න press preference ඒ කියන්නේ ඔබ මේ විභාගයට ඉදිරිපත් වෙන්නේ මොන district එකෙන්ද කියන එක තමයි මෙතන අහන්නේ එතකොට district එකේ මෙතන අතුලත් කරන්න ඊළඟට second preference කියන එක දෙවනියට ඔබගේ තේරීම ඔබට පාසු ඊළඟ දිස්ත්‍රික්කය මොකද මේක අහන්නේ පළවෙනියට ඉදිරිපත් කරන දිස්ත්‍රික්කයට ප්‍රමාණවත් අයදුම්කරුවන් පිරිසක් හිටියේ නැත්නම් ඊළඟට ඔබ දෙවනියට ඉදිරිපත් කරන දිස්ත්‍රික්කයට තමයි ඔබ යොමු කරන්න විභාගයට. ඒ නිසා ඔබට පහසු දිස්ත්‍රික්ක දෙවනි තේරීම හැටියට අතුලත් කරන්න. ඊළඟට service with the candidate එතකොට මෙතන තියෙනවා මේ මෙන්න මේ වගේ ඔප්ෂන් තුනක් ඇවිල්ලා මේකෙන් නිවැරදි එක තෝරගන්න අපි පිරිවෙන් ටීචර්ස් ලගේ තමයි ගැටලුව ඇති වුණේ ඒ නිසා මම පිරිවෙන කියලා දානවා හරි province the පිරිවෙන school ඔබගේ පිරිවෙන පිළිහිట్లా තියෙන්නේ කොහෙද කියන එක අහන්නේ මම ඒකට දෙන්නම් north central දෙන්නම් ඊළඟට zone එක අහනවා අධ්‍යාපන කලාපය මම ඒකට දෙන්නම් පොළොන්නරුව right පොළොන්නරුව alright පොළොන්නරුව තියෙනවා alright පොළොන්නරුව දුන්නා හරි ඊළඟට personal information ටික අහන්නේ පෞද්ගලික තොරතුරු එතකොට මේකේ පෞද්ගලික තොරතුරු ඔක්කොම දෙන්න ඕනේ මේ English and block letters capital අකුරු වලින් සම්පූර්ණ නම දෙන්න right ඊළඟට මුල් අකුරු වලින් කියවෙන නම මෙතන example එකක් දීලා තියෙනවා මෙතන example එකක් දීලා තියෙනවා මේ ගුණසේකර HDSG කියලා. එතකොට මෙතන මම දාන්න ඕනේ ප්‍රසාද් ULC කියලා. right ඔය විදිහට දැම්මා. හරි ඊළඟ එකට අපි යන් gender අහනවා gender එක දාන්න date of birth අහනවා date of birth එක දාන්න උපන්දිනය
හරි උපන්දිනය දැම්මා. මොබයිල් නම්බර එක දාන්න. එතකොට ඔබගේ විභාගය පිළිබඳ සියලු දැනුම් දීම් කරන්නේ මෙන්න මේ ඔබ ඇතුළත් කරන නම්බර එකට. ඒ කියන්නේ ෆික්ස්ඩ් ටෙලිෆෝන් ලයින් එකක් අහනවා. ඒක නැත්තම් ජංගම දුරකථන අංකයක් යොදන්න මෙතන. ජංගම දුරකථන අංකයක් යොදන්න මොන හරි අංකයක් දාන්න. ආයෝ candidate with a special need ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක්ද කියලා අහනවා. මොන හරි ආබාධ තියෙනවා නම් ඒක yes කියලා දාන්න. yes කියලා දැම්මොත් මෙතන ඒ තියෙන ආබාධය පිළිබඳ තොරතුරු දෙන්න ඕනේ. ඒ නිසා එතෙන්ටත් නැත්තම් no කියලා දාලා යන්න. නැත්තම් යන්න බෑ එතෙන්ට. මෙතෙන්ට මොනවත්ම fill කරන්න නැතුව යන්න බෑ. හරි. ඊළඟ service details දානවා. date of first appointment. ඒ කියන්නේ පළමුවෙන් පත්වීම් දිනය අහන්නේ. එතකොට ඒ දිනේ හරියටම ඔබගේ පත්වීම් ලිපියේ තියෙන දිනේම එතෙන්ට එන්ටර් කරන්න ඕනේ. ඒවා වරද්දන්න එපා. මම මේ වැරදි තොරතුරු ටිකක් දාන්න නිවැරදි තොරතුරු දාන්නේ නැහැ. හරි ඊළඟට අහනවා has the appointment been ඒ කියන්නේ පත්වීම මේ ස්ථිර කළාද කියලා අහන්නේ. පත්වීම සමහරුන්ට මේ ළඟදී දුන්න පත්වීම් වල probation period එකක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 3ක probation එකට යටත්ව තමයි දෙන්නේ. අවුරුදු 3ෙන් තමයි පත්වීම ස්ථිර කරන්නේ. නමුත් පරණ පත්වීම් වල විශ්‍රාම වැටුප් සහිත ස්ථිර පත්වීමක් දීලා තිබ්බේ. එතකොට ඒ පරණ අයට එහෙම විශ්‍රාම වැටුප් සහිත ස්ථිර පත්වීමේ ලිපිය කියලා දීලා තිනවනේ ඒක yes කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ පත්වීම ස්ථිර කරලා නැත්නම් no කියලා දාන්න පුළුවන්. හරි? ඒ විදිහට යන්න. හරි ඊළඟට පත්වීම if yes the date of confirm. ඒ කියන්නේ මේ ඔව් නම් පත්වීම ස්ථිර කරපු දිනය. එතකොට මෙතන yes කියලා දැම්ම නම් අපිට අර පරණ අයට නම් මේ මෙන්න මේ දිනේම තමයි පත්වීම දිනෙත් වෙන්නේ. පත්වීම ස්ථිර කරපු දිනෙත් වෙන්නේ. හරි. එතකොට පත්වීම ස්ථිර කරපු දිනේ නිවැරදි දිනේ මෙතෙන්ට දාන්න. හරි. නිවැරදි දිනේ දාන්න. නැත්තම් මේ දිනේම දාන්න. හරි. හරි. ඊළඟට present class එක අහනවා. එතකොට දැන් මේ දෙවෙනි කාර්යක්ෂමතා කඩම නිසා ඔබ අනිවාර්යයෙන්ම ඉන්න ඕන 2 නිසා 2 මෙතෙන්ට එන්ටර් කරන්න. 2 තමයි එන්න ඕනේ. හරි. date of promotion මං කිව්ව අර පත්වීම කියන්නේ 2 උසස් කරපු ලියුම තියාගන්න කියලා. එතකොට මේ මෙතන අහන්නේ date of promotion. ඒ කියන්නේ 2 අපි ගියපු දිනේ අහන්නේ. එහෙමනම් ඒක දාන්න මේ 2 අපි ගියපු දිනේ මෙතෙන්ට අතුලත් කරන්න. හරි. ඊළඟට regular workplace අහනවා. එතකොට මෙතෙන්ට ඔබ දාන්න ඔබ සේවය කරන පිරිවෙනේ නම හරි මම නිකන් පිරිවෙනක නමක් දාන්නම්. ඔබ සේවය කරන පිරිවෙනේ නම දාන්න. හරිද? හරි එතකොට ඒ ටිකත් ඉවරයි. මේ